සමහර අයට පක්ෂම කියලා જાතියක් තියෙනවා. කියවන්න මේ වචනේ සමහර අය මේක වැරදිවට කියන්නේ. මොකද්ද මේ වචනය? පස්ම නෙමෙයි. පක්ෂම පක්ෂම පයන්න අල් කයන්න අල් ඡයන්න මයන්න. පක්ෂම කියනකොට පිටිය. පක්ෂම. පසම කියලා කියන්න එපා. පක්ෂම. හරි. මොනවද තියෙන්නේ? ව්‍යාජපාද තියෙනවා, කසිකා තියෙනවා, පක්ෂම. එක සෛලයක් නිසා මුන්ට පුතේ වරල් තියෙන විදියක් නැහැ. පැහැදිලිද? පුතේ කන්නාඩි දෙක ඔයාගේ. ක්ලාස් වෙනවා නම් ඔයා කන්නාඩි දෙක යූස් කරන්න ඕන. මම එදත් කිව්වා. මම දෙවෙනි පාඩමේ වලට කියලා දෙන්නම් හේතුව ඇයි කියලා. කන්නාඩි දෙක දාගෙන ඉන්න බොරුවට මෙහෙම කර කර බලන්න එපා. පේනවා? තියනවා බෝඩ් එක ගාවින් ගෙනල්ලා ඉන්න නෑ. ඔයාලා මේ ඉන්න කට්ටියට පේන්නේ. right. කන්නාඩි දාගෙන ඉන්න අනිවාර්යයෙන්. කන්නාඩි දාන්න කියන්නේ ඔයාලා ડોක්ටර්ලා දාන්න ඕන හින්දා. නයිටඩි නෑනේ. හරි. වැඩේ නම් මෙයාලගේ සංචරණ උපාංග විශේෂයි. මොකද අපි කලින් වංශවල මේ වගේ කතා කරේ නෑ. බැක්ටීරියා වලක් තියෙනවා කසිකා අපි හැබැයි කතා කරේ නෑ. හරි. මෙයාලට විශේෂයෙන්ම මේ තුන තියෙනවා. මේවා තියෙන අය ඔයාලා වෙන වෙනම දැනගන්න ඕනේ. ව්‍යාජපාද තියෙන කාටද පුතේ? එහෙම කට්ටියක් ඉන්නවා ව්‍යාජපාද තියෙන කට්ටියක්. කසිකා තියෙන කාටද? එහෙම කට්ටියක් ඉන්නවා කසිකා දරන අය. පක්ෂම තියෙන කාටද කියලා ඔයාලා දැනගන්න ඕනේ. මම රූප සටහනොත් එක්ක ඒක ඇඳලා පෙන්නන්නම්. දැනට මෙන්න මේ ලක්ෂණ ටික සමරි කරලා ලියා ගන්න. කෙටි සටහනක් විදියට. ලියා ගන්න ඊළඟ ජීවි කාණ්ඩය ප්‍රොටෝසෝවා ලයිව් එකේ ඉන්න අයත් පළයක් අරගෙන මේක ලිව්වට කමක් නැහැ. මොකද ටියුට් එකට වඩා සාරාංශයක් මෙතන තියෙනවා. හරි? සසිදු සතීෂ් ටියුට් එකට වඩා කෙටි මේක. පාඩම් කරන්න ලේසි, මතක තියාගන්න ලේසි. ලියන්න මාතෘකාව ප්‍රොටෝසෝවා. ප්‍රොටෝසෝවා. අකුරු දන්නේ නැහැ. බෝඩ් එක බලන්න ඕනේ. ප්‍රොටෝසෝවා. පළවෙනි වැදගත් ලක්ෂණය ලියන්න ඒකසෛලික ජීවීන්ය. පළවෙනි වැදගත් ලක්ෂණය ඒකසෛලික ජීවීන්ය. අපිට මේක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ මුන් අනිශ්චයයි කියලා නේ. එකසෛලයක් තියෙමුනේ කොහොමද පේන්නේ නේද? ඊළඟට ජලය සහිත පරිසරයක ජීවත් වේ. ජලය සහිත පරිසරයක ජීවත් වේ. ජලය සහිත පරිසර කියපුවාම ජීවි දේහ තුලත් ගන්න පුළුවන්. ඕනනම් වරහන් ඇතුළ ලියන්න ජීවි දේහ තුලද කියලා ලියන්න. ජීවි දේහ තුලද. අයියා පන්ති නෝකුවද? නයිට් එකට නෝකුවද? 10කට 8කට. තාමාට නෝකුවනේ. උදේ අයියා වැඩ කරනවද ගෙදර? පාඩම් කරනවද? නෑ. ඒ නෝනා. වෙලාවට කරනවා. ඊක. ආලවන්කෝ. right. ජලය සහිත ඕනෑම පරිසරයක ජීවත් වේ. ඊළඟට සංචරණය සඳහා විවිධ උපාංග ඇත. නැත්නම් විවිධ සංචරණ උපාංග සහිතය කියලා කියමු. සංචරණ උපාංග සහිත කෙටීම්. හරිනේ? right. අන්න ඒ යටතේ ලියා ගන්න උපාංග තුන ව්‍යාජපාද, කසිකා, පක්ෂම. මෙතන පොඩ්ඩක් ඉඳ තියාගන්න ඉස්සරහා මම ජීවි වර්ග ටික ලියනවා. හරි? ව්‍යාජපාද ලියන්න පුතේ තව මෙහාට ගන්න. වන්ටක් කරගන්න ටියුට් එකේ පේපර් එකේ. නැත්තම් ඉඩමදි වෙයි. අර මෙතන ලියන්න දේවල් තියෙනවා තමයි. හරි. දැන් ඔන්න අහගන්නකෝ ඈ. මම මෙතන ඉන්න ලයිව් එකේ ඉන්න අය කියනවා සංචරණ උපාංග තියන අය. හරිද? right. සතියම මට කියන්න ව්‍යාජපාද තියෙන ප්‍රොටෝසෝවා කාණ්ඩේ නම මොකක්ද කියලා. වර්ගයේ නම. සතියම
රස ව්‍යාජපාද තියෙන ව්‍යාජපාද දරන ප්‍රොටොසෝවා කාණ්ඩයේ නම මොකද්ද පුතේ? මතකනේ. කවුරු? මතක නැහැ. මතකනේ. රෙදි ගලවනවකො මගේ ඉතින්. සතීෂ් පුතා කියන්න බලන්න එහෙනම්. ව්‍යාජපාද තියෙන්නේ කාටද පුතේ? මේ ව්‍යාජපාද කියන එක ඔයාලා දැකලා නැතුව ඇති. කාටද මේ ව්‍යාජපාද තියෙන්නේ? ඇමීබාට. ලියා ගන්න ඉස්සරහින් ව්‍යාජපාද දරන කට්ටිය ඇමීබා. එක කට්ටියයි දරන්න. ඇමීබා. ව්‍යාජපාද. right. මොකද මේ ව්‍යාජපාද කියන්නේ? මේ තියෙන්නේ මේ ඇමීබාවයේ ශෛලයක්. ඇමීබා කියන ජීවියා මේ ඉන්නේ. මෙයාගේ මේ ඇඟේ හැඩය නිශ්චිත නැහැ. එක වගේ නැහැ. හැම වෙලෙම එක විදිහට තියෙන්නේ නැහැ. ඔය කලින් ඔහම හිටපු එක ඊළඟට මෙහෙම නේද? ඕ. හරියට නිකන් අර උකු වෙන්න හැඳි ගාපු දොදලක් වගේ. දාපුවාම දාන විදියට තමයි තියෙන්නේ. තව ඩෙක්කින් වෙන විදිහට. කැට ගහන්න කලින් නිවෙන්න කලින් අන්න. තව ටික කිව්ව යා ආයෙ වෙන විදිහක්. ඕ. හොඳම වැඩේ මෙයාට මොකක් හරි ළඟ කෑමක් තිබ්බොත් එහෙම මෙහෙමයි ඈ. අපි හිතමු මේ මම මේ පොළ පාටින් ලොකුවට දාන්නේ කෑම කෑල්ල. මෙයාට කෑමක් ළඟ පාතක තිබ්බොත් මෙයා මෙහෙම කරගන්නවා. මේ කකුල් දෙක මෙහෙම දාගන්නවා. කකුල් කියන්නේ මෙයා බොරු කකුල් ව්‍යාජිකා. ඔහොම දාගන්නවා. වට කරගන්නවා. ඔහොම ඉස්සරහට අත් දෙක දානවා වගේ මෙයා කකුල් දෙකෙන් දාගන්නවා ඉස්සරහට. දාගෙන මේ කෑලි දෙක ලං කරගන්නවා එහෙම. ලං කරලා පුතේ මෙයාට පුළුවන් මේ ඇතුළ කෑල්ල දිය කරන්න. අපි කියනවා සෛල පටලේ දිය කරගන්නවා. දැන් මේ ආහාර ගුලිය කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? ඒ ජීවියාගේ ඇඟ ඇතුලේ. එයා කන්නේ එහෙමයි. මෙහෙම අරගෙන ඇඟ ඇතුලට දාන්න. අපිට පුළුවන් අසෝක් නේ. අපහපයින්න දෙයක් නැහැ ගිල් දාකත් තියෙන්නේ. මරේ. ඒ වගේ මෙයා ගමන් කරන්නේත් කොහොමද? මොකද නිකන් ගොළු බෙල්ලෙක් යනවා වගේ. ගොළු බෙල්ලට කකුල් නැහැ. පේශි මේ පාදේ වෙන තියෙන අමුතු විදිහකට යන්නේ නේ. අන්න ඒ වගේ තමයි මෙයාත් ගමන් කරන්නේ. හැබැයි මෙයාට තියෙන්නේ ව්‍යාජ පාද. පැහැදිලිද? මේ ජීවියාට කියන්නේ මොකක් කියලාද? ඇමීබා. මෙයාලා විවිධ හැඩවලින් ඔයාලට පෙන්නයි. එහෙම මෙහෙම දායි. ඔහොම දායි. කෙදි දායි. මෙහෙම නේද? බෝලයක් වගේ එකක් තියෙන්නේ. ඔය ඉන්නේ කවුද? ඇමීබා. ඇමීබා කියලා ලියලා පොඩි රූප සටහනක් දාගන්න. කැමති හැඩයක් දාන්න. ඇමීබා කියලා ලියුවනම් ඉස්සරහින් පොඩි රූප සටහනක් දාගන්න කැමති හැඩයක් හදාගන්න. මොකද ඕනම විදියකට ඇමීබාට ඉන්න පුළුවන්. right. ඊළඟට මට මේකට උත්තරේ දෙන්න ඕනේ සසන්. සසන් පුතා කියන්න බලන්න. අද මනුජ නෑ නේද? සසන් මට කියන්න මයි පුතා. කශිකා දරන ප්‍රොටොසෝවාවෙක්. කශිකා දරන ප්‍රොටොසෝවාවෙක්. පැරමීසියම් පැරමීසියම් නෑ. වැරදි. වෙන කවුරු හරි කෙනෙක්? පැරමීසියම් වැරදි පුතේ කමක් නෑ. එග්ලින එවුග්ලිනා. මේ ඉන්නේ එවුග්ලිනා. මෙහෙම බලන්න. මේ ඉන්නේ එවුග්ලිනා කියන ජීවියා. මේ තියෙන යාගේ කශිකාව. මේක නැට්ටක්. නැට්ට මෙහෙම කළා ගසලා එයා ඉස්සරහට යනවා. නිකන් හරියට මාළුවා වරලා ගසලා ඉස්සරහට යනවා වගේ. අදී මේ පැත්ත බලන්න. ඕකේ රූපේ සටහන ලස්සන ඒවා තියෙනවා. ඒකට සාධාරණේ ළමයි ආකර්ෂණයට ලස්සන වෙන්නේ. ලස්සන නෑනේ ලස්සනවට ආකර්ෂණයට රැවටෙන්න. හරි ඒ ඒක දිහා බලන් ඉන්නවා මේ පැත්ත බලන්න. මේ තියෙන්නේ කචිකාවක්. මේ නැට්ටක්. තනි නැට්ටක් තියන අයත් ඉන්නවා. නැටි දෙකක් තියන අයත් ඉන්නවා. අපි මෙතන කතා කරන්නේ තනි නැට්ටක් තියන අය. මෙයාට කියනවා පුතේ එවුග්ලිනා. මොකක්ද එයාගේ නම? එවුග්ලිනා. මේවා 6 වසරේ තියගෙන යන තියනවා. මේ ජීවියාගේ නම නා. මොකද නම? එවුග්ලිනා. right. ලියා ගන්න කශිකා කියලා දාලා එවුග්ලිනා. කශිකා ලියපුතන ඉස්සරහින් ලියා ගන්න එවුග්ලිනා. රූප සටහන නද ගන්න. අනේ රූල කඳින්න පුළුවන් ටක් ගලන ගන්න. ඊදලා දාලා හරි යන්නේ. ඊට මදිලා.
right ඊළඟ එක්කෙනා පැරමීසියම් උත්තරේ කියවුණා ඊළඟට තියෙන්නේ පක්ෂම මට කියන්න බලන්න සසිඳු කියන්න බලන්න පක්ෂම ධර්ණ සුද්ධ දීවිය කවුද කියලා පක්ෂම ධර්ණ සුද්ධ දීවිය කවුද Plasmodium. ප්ලාස්මෝඩියම් හොඳයි අපි කියනවා එයාට පැරමීසියම් කියලා පැරමීසියම් වර්ගයක් ප්ලාස්මෝඩියම් කියන්නේ පැරමීසියම් වර්ගයක් හරි ඔන්ලයින් ඉන්න අය පොඩ්ඩක් ස්ක්‍රීන් එක බලන්න බෝඩ් එක නෙමෙයි මේ තියෙන්නේ පුතේ පැරමීසියම් කෙනෙක් බලන්න එයා සපත්තු වැඩි හැදේ ඔයාලගේ රූප සටහන ගන්න පුතේ අර ඉමේජ් එක පැරමීසියම් හොයාගන්න එකේ ඔයාගාව තියෙන අරයා ගාව නෑ කොළ පාට රූප සටහන ගන්න රයිට් හොයාගන්න පැරමීසියම් සපත්තු වැඩියක් වගේ එක්කෙනා එයාගේ ඇඟ වටේට තියෙනවා නිකන් බූල් වගේ චූටිවට මෙහෙම තියෙනවා මේක පේන්නේ නැහැ මේ බෝඩ් දාපු ෆොටෝ එකේ අන්න ඒවට අපි කියනවා මොනවා කියලාද පක්ෂම කියලා මේ දෙවණියට ඉන්න ජීවියා කවුද සසිඳු මෙයා කවුද සතීෂ් කවුද පුතේ දෙවණියට ඉන්න එක්කෙනා මේ ඉන්නේ Amoeba. ඇමීබා දැක්කද රූප සටහන අඳුර ගන්න පුළුවන් නේද රයිට් මෙයා පැත්තේ ඉන්න කවුද පුතේ නිල් පාට රූප සටහනේ කවුද ඉන්නේ උඩ එකේ ප්‍රොටෝසෝවා යටතේ ඇමීබා හරි රයිට් ඊළඟට එවුග්ලිනා ස්ක්‍රීන් එකේ නම් පැහැදිලි නෑ එවුග්ලිනාගේ රූප සටහන මෙන්න මෙහෙම වෙන්න ඕනේ නිකන් දෙපැත්ත උල් වෙච්ච හැඩයක් තියෙන කෙනෙක් මෙන්න මෙහෙම චූටි නැට්ටක් තියෙනවා මෙන්න මේකට තමයි අපි කියන්නේ කශිකාව කියලා ඔය නැට්ටෙන් තමයි ආ සංචරණය කරන්නේ රයිට් හරි නේද හොයාගත්තද එයා කවුද කියලා එවුග්ලිනා හොයාගත්තද හොයාගන්න ඔය මැද තියෙන කොළ පාට පින්තූරේ අර ඉන්නේ ඇල්ගි ක්ලයිමේට් මොනස් හරිනේ එතකොට ඔයාලා AGV කාණ්ඩයේ විශේෂ ලක්ෂණ ටික ඉගෙනගෙන ඉවරයි රයිට් අපි යන් මෙයාලගේ තියෙන වාසි සහ අවාසි ගැන කතා කරන්න රයිට් ප්‍රොටෝසෝවාවන් එයාලගේ වාසි කියලා දෙයක් අපිට කතා කරන්න නැහැ සමහර අවස්ථාවල තියෙනවා නමුත් O level syllabus එකට වාසි කියලා දෙයක් අපි කතා කරන්නේ නැහැ 9 වසරට කොහොමත් නැහැ හැබැයි අවාසි නම් තියෙනවා ඉතා භයානක ඒවා භයානකයි කියන්නේ හොඳටම භයානකයි දැනට අවුරුදු 30කට 40කට කලින් ලංකාවේ ලක්ෂ ගාණක් මිනිස්සු මැරුණා මේ ප්‍රොටෝසෝවාව හින්දා ලෙඩවලින් දැනටත් ඉන්නවා ලෙඩක් ලංකාවේ තියෙන එකක් තියෙනවා දැනට නම් ඔය කියන ලෙඩේ නෑ අපි ඔය කියනවා මැලේරියාව කියලා මැලේරියාවෙන් සෑහෙන පිටසක් ඒ කාලේ මැරුණා මැලේරියා කියන්නේ ප්‍රොටෝසෝවාවන් විසින් ඇති කරන ලෙඩක් ඔය ප්ලාස්මෝඩියම් කියන්නේ මැලේරියා පරපෝෂිතයට හරි එහෙනම් මෙයාලගේ තියෙන භයානක දේ තමයි මෙයාලා තමයි අපිට දරුණුම රෝග හදන්නේ වෛරස් වලටම දරුණුම රෝග හදන්නේ මෙයාලා හරිද වාසි තියනවද අපිට මෙයාලගේ වාසි ගැන කතා කරන්නේ නැහැ අවාසි තමයි ලොකුම එක තියෙන ලියන්න අවාසි දරුණු රෝග ඇති කිරීම අවාසි දරුණු රෝග ඇති කිරීම උදාහරණ උදා කියලා ලියන්න ඇමීබා අතිසාරය නමේම තියෙනවා හදන එක්කෙනාගේ නම ඇමීබා අතිසාරය ඊළඟට මැලේරියාව ඇමීබා අතිසාරය මැලේරියාව ඊළඟට නිද්‍රා වුණ ලීෂ්මානියාව නිද්‍රා වුණ ඊළඟට ලීෂ්මානියාව අපි බලමු ඊළඟට ඊළඟ ජීවී කාණ්ඩය අර බබාගේ නම මොකද්ද සුදම් හරි සුදම් පුතා කියන්න බලන්න ප්‍රධාන ජීවී කාණ්ඩ සුද්ධ ජීවී කාණ්ඩ 4 අන්තිම සුද්ධ ජීවී කාණ්ඩේ නම මොකද්ද
මේ දැන් කතා කරපු වෛරස් ආයෙ කියනවා වෛරස් කියලා. තාම වෙනස් වලක් කරන් ඒකට ගන්නේ. වෛරස් ප්‍රධාන කට්ටිය නේ. මට බය නේ එළියන්න. බය මොකද්ද? ප්‍රොටෝසෝවා ගැන කතා කරා. බැක්ටීරියා දිලීර ඇල්ගි ප්‍රොටෝසෝවා ඇල්ගි මෙයාලා ගැන ගොඩාක් දේවල් කියන්න නැහැ. වැදගත්ම කාරණාවක් තියෙනවා. මෙයාලා තෙතමනය සහ ජලය සහිත ස්ථානවල ඉන්නවා. ඒ වගේම ඊට වඩා වැදගත් දෙයක් තමයි මෙන්න මෙයාලට තියෙනවා පුතේ. මෙන්න මෙහෙම පෝෂණ විලාසයක්. ඒ විලාසයට අපි කියනවා ස්වයං පෝෂී පෝෂණය කියලා. හා. ඔන්න දැන් ගුටි කන රවුන්ඩ් එකක් අද යනවා. මොකද මම බේසික් සයන්ස් කොටසේදී මූලික විද්‍යා කොටසේදී පළවෙනි සතිය වලට උගන්වනවා පෝෂණය පිළිබඳ ස්වයං පෝෂී සහ විෂම පෝෂී කියන එක. හරි. කියමු බලන්න. එන්නම් පුතේ ෆොටෝ තරම්. ෆොටෝ කිව්වනේ නේද? නේද? කියමු බලන්න ආදි. මොකද්ද ස්වයං පෝෂී කියන්නේ? ගාලා හරියන්නේ නැහැ. ස්වයං පෝෂී කියන්නේ විෂම පෝෂී. ආදි ස්වයං පෝෂී කියන්නේ මොකද්ද? හයියෙන් කියන්නේ. ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ නැහැ. කියන්න. තමන් විසින් ආහාර නිපදවීම. තමන් විසින්ම තමන්ගේ ආහාර නිපදවනවට අපි කියනවා ස්වයං පෝෂී කියලා. දසුනි. මම පුතා කියන්න බලන්න. අනිත් කට්ටියගේ නම සහ ඇයි යාලට එහෙම කියන්නේ? සතීෂ් කියන්නේ රයිස් හෑන්ඩ් කරලා තියන්නේ ඇයි? විෂම පෝෂීන් very good. වෙනත් ජීවීන් නිෂ්පාදනය කරපු ආහාර මත ඍජුව හෝ වක්‍රව යැපෙනවා නම් අපි කියනවා විෂම පෝෂී. ස්වයං පෝෂී ජීවි කාණ්ඩයේ ඉන්නේ ශාකයි ඇල්ගී වර්ගයි සමහර බැක්ටීරියාවණු විතරයි. අනිත් සියලුම කට්ටිය සියලුම සතුන් දිලීර ඇතම් බැක්ටීරියාවන් සියල්ලම විෂම පෝෂී. හොඳයි ඈ. නම් පාඩම් කළා. හරි. එහෙනම් ඇල්ගී වල ප්‍රධානම ලක්ෂණය තමයි පුතේ යාලා මොන පෝෂීද? ස්වයං පෝෂී. ඒ නිසා මෙයාලගෙන් අපිට හානි තියනවද? නැහැ. කිසිම හානියක් නැහැ. තියෙන එකම හානිය මං කියන්නේ. මුන් හැදිලා හිටියොත් කොහේ හරි ලිස්සලා වැටෙනවා. පෑගුණොත් ලිස්සලා වැටෙනවා. කොහෙද? ඔන්ලයින් කොළු පැටියෙක් කියන්නේ ඇල්ගී හැදිලා තියෙන තරම් ලිස්සලා වැටෙන. අපි වෙන වචනයක් කියන්නේ යාලට ඇල්ගී වලට. දියසෙවල පාසි දියසෙවල. පාසි කියන්නේ නැහැ පුතේ. පාසි කියන්නේ ශාක జాතියක් ඈ. අටවසර උගන්වනවා අපුෂ්ප ශාක జాතියක් පාසි කියන්නේ. දියසෙවල අර නූල් කෙදි කෙදි එන්නේ. දැකලා තියෙනවනේ වතුර එහෙම තියෙන්නේ. එයාලා ඇල්ගී වර්ග. බැරි වෙලා හරි බාත්රූම් එකේ දියසෙවල හැදිලා තිබුණ මොකද වෙන්නේ? ලිස්සලා පත බෑ. ඒක විතරයි අවාසියකට තියෙන වෙන යාළගේ අවාසි නෑ. හැබැයි වාසි නම් මාර විදියට තියෙනවා. අපිට නැතත් ලංකාවේ මිනිස්සු නම් ගන්න නෑ මේකේ වාසි. කොරියන් කට්ටිය ගන්නවා. ඇල්ගී වර්ග කන්න ගන්නවා. මොකද සමහර ඇල්ගී වර්ග ඉන්නවා මීටරයක් විතර දිගයි. අපි යාට කියනවා උල්වා. සමහර ඇල්ගී වර්ග මීටරයක් විතර දිගයි උල්වා. මේ ඉන්නේ උල්වා. මේ මෙහෙම කෙනෙක්. කොරියන් හදාහෙන් බලන්න. කළු පාට කොළ පාට කැමරේ හැටියක් කරනවා. මේ ඇල්ගී කට්ටිය ආව කනවා. මුද හැදෙන්න උල්වා. ඇහැට පේනවා. ශේෂ ලක්ෂණ නේ. මීටරයක් දිගයි කියන්නේ ඇහැට පේන්න බෑ. එහෙනම් වාසි තියෙන එකයි ප්‍රධාන වාසිය. ඊට අමතරව තව තියෙනවා ඈ. මෙයා ස්වයං පෝෂී කියන්නේ අනිවාර්යෙන් ප්‍රභා සංශ්ලේෂණයෙන් වායුවක් හදන මොන ආයුධ? මොකද හදන ආයුධ ප්‍රභා සංශ්ලේෂණයෙන් එළියට දාන වායුව? ඉමරු නෑ නේද? සසංක කියන්නේ කවුද? සසන්. සසන් පුතා කියන්න බලන්න ප්‍රභා සංශ්ලේෂණයෙන් එළියට දාන වායුව මොකද්ද කියලා? ඔක්සිජන් වායුව. very good. ඔක්සිජන් හදනවා මෙයාලා. මොකටද අපිට වැදගත් වෙන්නේ ඔක්සිජන්? එයි, නිදිද? අපිට ඔක්සිජන් වැදගත් වෙන්නේ නැහැ. මං ආවොත් කට අරිනකම් ගහනවා.
අයි කියනවා. අභිරූපණයක් කරනවා. කතා කරනවා මට ඇහෙන්නේ නැහැ. මම දකිනවා පාරදී කෑක ගහනවා බයිසිකල් පැද පැද අසපෝගාවදී. එයා කැටගිරියෙන් කෑ ගහන ගොඩ වෙනවා මොකෙද කැලේ ඉඳලා. කියන්නේ හුස්ම ගන්න. ශ්වසනයට හුස්ම ගන්නවට වඩා අපි කියමු ශ්වසනයට. දැන් එහෙනම් මෙයාලගේ දින වාස්තු තියෙන ඕක තමයි ලියන්න පළවෙනි එකට ඇල්ගී වර්ගයට තිය ලියා ගන්න. ඇල්ගී කියලා මාතෘකාව දාන්න අනු මාතෘකාව ලියන්න පුතේ ඇල්ගී වල ඒකසෛලික සහ බහුසෛලික ආකාර ඇත. ඒකසෛලික සහ බහුසෛලික ආකාර ඇත. ආකාර ඇත. විෂමපෝෂී පෝෂණ විලාසයක් පෙන්වයි. විෂමපෝෂී පෝෂණ විලාසයක් පෙන්වයි. ආදී ගැන මට ඇත්තටම සතුටුයි. ලිව්වේ නෑ නේද? මොකද ලිව්වේ? very good. අනිත් දෙන්න හොඳ මොනවද ලිව්වේ? ස්වයංපෝෂී ලිව්වද? මම දැක්කා කියලා. විෂමපෝෂීද ස්වයංපෝෂීද? ඇල්ගී ස්වයංපෝෂී. හොඳයි කොළු පැටියක් ඈ. ස්වයංපෝෂී පෝෂණ විලාසයක් වුණා. විෂමපෝෂී වෙනවද ඇල්ගී? දැන් ලිව්වා විතරයි බෝඩ් එකේ. ස්වයංපෝෂී පෝෂණ විලාසය පෙන්වයි. right. සමහර ඇල්ගී පියවි ඇසට පෙනේ. සමහර ඇල්ගී පියවි ඇසට පෙනේ. ඉරි කැලක් ගහලා ලියන්න උල්වා. උල්වා. ඉරි කැලක් ගහලා ලියන්න උල්වා. ඔයාටි. ආයෙත් ලියමු. කිසි විටකත් රෝග නොසාදයි. කිසි විටකත් රෝග නොසාදයි. හොඳ ලක්ෂණයක් ලියන්න ඕන ලක්ෂණ. අපිට සිලබස් එකට කිසි විටකත් රෝග හදන්න සමහර කට්ටියට නම් මොන ඇලර්ජික් වගේ දේවල් දෙනවා. රෝග නොසාදයි. ඇඟේ ගෑවුනම ඇලර්ජික් වගේ වෙනවා සමහර අයට. සාමාන්‍යයෙන් ඇලර්ජි වලට ඒක අමතර දෙයක් විදිහට මම දුන්නේ. ඊළඟට හරි. වාසි. වාසි. හරි. සසන් මාව ඇහෙනවද? නෝට් එකක් ලියනවද පුතේ? නෝට් එකක් ලියාගත්තද පොඩියට? ඔව්. සතීම චොටිය ලියවද නෝට් එකක්? පොඩි එකක් ලියාගත්තා සර්. පොඩි එකක් ලියාගමු ඈ. ඊට ඊළඟට ඇල්ගී වල ප්‍රයෝජන නැත්නම් වාසි. ප්‍රධාන වාසි එයාලා තමයි ජලජ පරිසර වල ආහාර නිපදවන්නේ. සාග වලට වඩා ජලජ පරිසර වල ආහාර නිපදවන්නේ එයාලා. ඊළඟට මෙඩි කිව්වේ නැහැ. වෙන කන්නේ. අපිට තියෙන වාසි මොනවද ඇල්ගී වල? එකක් තියෙනවා මේ සමහර විද්‍යාගාර කටයුතු සඳහා අවශ්‍ය වෙනවා පුතේ මෙන්න මෙහෙම මාධ්‍යයක්. මේ නම තියෙන මාධ්‍ය. ඒ මාධ්‍යට අපි කියනවා ඒගාර කියලා. විශේෂයෙන්ම සුද්ධ ජීවීන් වගා කිරීම සඳහා. සුද්ධ ජීවීන් වගා කිරීමට විශේෂයෙන් බැක්ටීරියා වගා කරන්න. සමහර අය බැක්ටීරියා වගා කරනවා. එක එක හේතු වලට බැක්ටීරියා වගා කරනවා. ඒක කියලා දෙන්නම් කයි කියලා. සමහර බැක්ටීරියා වගා කරනවා ප්‍රතිශක්තිකරණ එන්නත් හදන්න. සමහර බැක්ටීරියා වගා කරනවා ජෛව රසායනික අවි හදන්න. මොකක්ද? රටරටවල් අතර යුද්ධ තියෙද්දි ඒ යුද්ධ වලට බැක්ටීරියා අවි වලින් ආහාර දෙනවා.
ලෙඩ රෝග පතුරවන්න සමහර කට්ටිය ඉස්සර පාවිච්චි කරලා දැන් නම් දානම් කරලා තියෙන්නේ. ඒවට ගන්නවා. තව සමහර වෙලාවට බැක්ටීරියා හදනවා විවිධ එන්නත් ඖෂධ නිෂ්පාදනය. වගේ දේවල් කීපයකට ගන්නවා බැක්ටීරියාව. අන්නේ බැක්ටීරියා වර්ග හදන්න ඇල්ගී වර්ග නිපදවන ඒගාර් කියලා මාධ්‍යයක් හදන ඇල්ගී වර්ග වලින් හදා ගන්න ඒගාර් කියලා රෝපණ මාධ්‍යයක්. මේකට කියනවා අපි රෝපණ මාධ්‍ය. ඒගාර් රෝපණ මාධ්‍ය සැකසීම. මේකෙන් හදන්නේ පුතේ බැක්ටීරියා වර්ග රෝපණ මාධ්‍ය. ඒගාර් රෝපණ මාධ්‍ය හදන්නේ මාධ්‍යෙන් හදන්නේ බැක්ටීරියා වර්ග. බැක්ටීරියා කල්චර් කරන්න ඔය සමහර වෙලාවට මේ මට මේක අමතක වුණා. ඔය මූත්‍රා පරීක්ෂණවලදී මූත්‍රාවල බැක්ටීරියා ඉන්නවද කියලා බලන්න මෙන්න මේ මාධ්‍යයක් තුල මූත්‍රා සාම්පල් එකක් කල්චර් කරනවා වගා කරනවා. ඔය අපේ මෙහෙ ලැබ් එකේ එහෙම කරනවා පොතකද මේ 28 කනවල ලැබ් එකේ එහෙම කරනවා. ඒක දාලා ටික දවසක් දෙකක් කොහෙද තිබ්බහම ඒ මූත්‍රා සාම්පලේ බැක්ටීරියා ගොඩක් හිටියොත් මේ මාධ්‍ය ආහාරයක් විදිහට අරගෙන යාලා ගොඩාක් වර්ධනය වෙනවා. ඒතර අඳුර ගන්න ලේසි. පැහැදිලිද? රෝග වර්ග අඳුන ගන්න එහෙම ලේසි එකේ. කොහොමද මතක තියාගන්න? ඒගාර් කියන රෝපණ මාධ්‍ය හදාගන්න ඇල්ගී වර්ග ගන්නවා. ඊළඟට අපිට කන්න පොඩි දේකටත් ඇල්ගී වර්ග ගන්නවා. අයිස්ක්‍රීම් හදන්න. අයිස්ක්‍රීම් හදද්දී මෙන්න මෙහෙම නම තියෙන අම්ලයක් ප්‍රයෝජනට ගන්න. මේ නමට කියනවා ඇල්ජනික් අම්ල. ඇල්ජනික් අම්ල. කවුරු හරි තරහකාරයෙක් ඉන්නවනම් මේ නම දාගන්න. එතකොට අමතක වෙන්නේ. ඇල්ජනික්. ඇල්ජනික් අම්ලය ගන්නවා අයිස්ක්‍රීම් හදන්න. ඇල්ජනික් අම්ලය හදන්න ගන්නවා කවුද? ඇල්ගී. ඇල්ගී ඇල්ජනික්. ඇල්ගී ඇල්ජනික්. ඒ සින මතක තියාගන්න. නේද? පුරවන්න. ඇල්ගී වලින් ප්‍රයෝජන මොකද්ද? ඇල්ජනික් අම්ලය හදන්න. ඇල්ජනික් වල ප්‍රයෝජන මොකද්ද? අයිස්ක්‍රීම් කර්මාන්තශාල වලට. අයිස්ක්‍රීම් නිෂ්පාදනය. පැහැදිලිද? right. ඔය තුන ලියා ගන්න ඕනේ. පළවෙනි එක ලියා ගන්න. ජලජ පරිසරවල ආහාර නිෂ්පාදකයන් ලෙස. ජලජ පරිසරවල ආහාර නිෂ්පාදකයන් ලෙස. ඔය ලියන නෝට් ඊළඟ දවසේ ගේන්න ඕනේ මට බලන්න. අන්දේකම සහ වැදගම. ජලජ පරිසරවල ආහාර නිෂ්පාදකයන් ලෙස. ඊළඟට බැක්ටීරියා රෝපණයට ගන්නා බැක්ටීරියා රෝපණයට ගන්නා බැක්ටීරියා රෝපණයට ගන්නා රතු පෑනෙන් ලියා ගන්න බැක්ටීරියා රෝපණයට ගන්නා රතු පෑනෙන් ලියන්න ඒගාර් මාධ්‍ය සෑදීමට ඒගාර් මාධ්‍ය සෑදීමට බැක්ටීරියා රෝපණයට ගන්නා ඒගාර් මාධ්‍ය සෑදීමට ඊළඟ එක ඇල්ජනික් අම්ලය ලබා ගැනීමට ඇල්ජනික් අම්ලය ලබා ගැනීමට ඇල්ජනික් අම්ලය ලබා ගැනීමට හරි ඔන්න නම් ඇල්ගී වල ප්‍රයෝජන ටිකත් හරි ඇල්ගී වල ප්‍රයෝජන ටිකත් හරි එතනින් අපිට ප්‍රධාන සුද්ධ ජීවි කාණ්ඩ 4 ප්‍රධාන තොරතුරු ටික දැනගෙන ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ වෛරස් ගැන ඉගෙන ගන්න. right. ලියා ගන්න අනුමාත්‍රකාව වෛරස. මේ ටිකත් ඉවර කරලා සියලුම දෙනා යම් පේපර් එකට ඔන්ලයින් ඉන්නත් තමන්ගේ ටියුට් එක බලා ගන්න පේපර් එකේ ප්‍රශ්න දෙක තුනක් අහන්න. හරි. වෛරස් ප්‍රමාණයෙන් ගොඩාක් පොඩයි. ඒ නිසා සාමාන්‍ය ආලෝක කන්වික්ටෙන් බලන්න පුළුවන්ද? පැහැදිලිව බලන්න පුළුවන්ද? පැහැදිලි නේ කොහොමද පේන්නේ නැහැ වෛරස්. වෛරස් බලනකොට මොන අන්වික්ෂයද ගන්නෙ? ඉලෙක්ට්‍රෝන අන්වික්ෂය. right. ජීවි ලක්ෂණ තියෙන්නේ ජීවි ලක්ෂණ තියෙන්නේ යාලට නෑ ජීවි අජීවි ලක්ෂණ දෙකම තියෙනවා. ඊළඟට මෙයාලා ශ්වසනය කරන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ.
සොයන් චලන දක්වන්නෙත් නැහැ වැඩි හරියක්. එයාලා දක්වන එකම ජීව ක්‍රියාව පුතේ ප්‍රජනනය විතරයි. මොකද්ද ප්‍රජනනය කියන්නේ? ඊළඟ ප්‍රශ්නේ එන්නේ සස් වගේ නම මොකද පුතේ? ඔයාගේ. ඇහැ කහන එක්කනම. මම අහන නම තම වර්ගය බෝ කිරන්නේ නම එහෙම නම. නම් වගේ නම ඇහුවේ. සුදම්. සුදම් මට කියන්න මොකද්ද ප්‍රජනනය කියන්නේ? තම වර්ගය බෝ කිරීමේ ක්‍රියාවලියට කියනවා ප්‍රජනනය. නම අහපුවම තම වර්ගය බෝ කිරීම. අයියෝ මන් දන්නේ. ප්‍රජනනය කියන්නේ තම වර්ගය බෝ කිරීම. බැක්ටීරියා වල වෛරස් වල ප්‍රජනනය ටිකක් අමුතුයි. ඒක ගැන ඔයාලට කියලා දෙන්නම් මතක හිටියද විදියට. මේ තියෙන වෛරස් වර්ගයක්. මේක මම අනිත් කට්ටියට නම් කියලා දීලා තියෙනවා. මේ තියෙන එක්තරා වෛරස් වර්ගයක්. එක එක හැඩය ඉන්නවා මේ එක්කෙනෙක්. හරි. මොනම කට්ටියක් ඉන්නේ. මතක තියාගන්න. මේ වෛරසය. මේ වෛරසය ප්‍රජනනය කරනවා කියන්නේ මේක පැටව ගහන්න. මේ චූටි චූටි පැටව ගන්න. චූටි චූටි හරි ලොකු ලොකු හරි පැටව ගන්න. හැබැයි වෛරස් වලට තනියම ප්‍රජනනය කරන්න බෑ. අඩුම තරමේ තව වෛරසයක් එක්කවත් ප්‍රජනනය කරන්න වෛරස් වලට කියාවක් නැහැ. සාමාන්‍යයෙන් ජීවියෙකුට තව ජීවියෙක් එක්ක කරනොත් ප්‍රජනනය කරන්න පුළුවන්. සමහර ජීවීන් ඉන්නවා තනියම ප්‍රජනනය කරනවා. බැක්ටීරියා ප්‍රජනනය වෙන්න පුතේ මේ බැක්ටීරියාවන් නම් එයා ප්‍රජනනය කරන්නේ එයාගේ මැඟ දෙකට වෙන් වෙලා බැක්ටීරියා දෙකක් හැදෙනවා. ඇනීවත් එහෙමයි. තනියම ප්‍රජනනය තව දානවා මම එළියට. තනියම ප්‍රජනනය කරන්න බෑ. හොදාගෙන ගිහලා අතට ටැප් එකේ නෑ. කියද? තනියම ප්‍රජනනය කරන්න පුළුවන් අයත් ඉන්නවා. වෛරස් වලට තනියම ප්‍රජනනය කරන්නත් බෑ. තව වෛරසයක් එක්කලා ප්‍රජනනය කරන්නත් බෑ. ඒකට කොහොමද මේ වෛරස් ප්‍රජනනය කරන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. විද්‍යාඥයෝ ඒක හොයාගත්තා. මෙයාලා ප්‍රජනනය කරන අවස්ථාවට එනකොට මෙයාලා යනවා වෙනත් සෛලයක් ගාවට. වෙනත් සෛලයක් ගාවට ගිහිල්ලා එයාගේ මේ කකුල් වලින් නැත්තම් මේවට අපි පාද කියන්නේත් නෑ. ඒවට කියන්නේ ප්‍රෝටීන් කෙලි. ඕවගේ අනිත් සෛලයට සවි වෙනවා. අර ළඟ තියෙන සෛලයට සවි වෙනවා. හිර කරගන්න. ලොක් කරගන්න. දැන් මෙයා ළඟ තියෙන සෛලයට එයාගේ කකුල් වලින් මෙහෙම ලොක් කරගන්නවා. ලොක් කරගෙන මෙයාගේ ඇඟේ තියෙන DNA ජාන කියන ඒවා යවනවා මේ සෛලය ඇතුළට. යවල ඉවරලා ඒ ජාන වලින් අලුත් වෛරස් මිලියන ගාණක් මේ සෛලය ඇතුළේ හදනවා. අපි හිතමු මේ හදන්නේ ඒ වෛරස්. මේ පොඩි පොඩිවට පෙන්නන්නේ ඒ වෛරස්. ගොඩ හදනවා. ඒකම මෙයා අයින් වෙනවා. මෙයා වැඩක් නැහැ. දැන් එයා ඉවරයි. හැබැයි ඕක කරන්න අනිවාර්යෙන් එයාට තියෙන්න ඕන මොකක්ද? මේ විදිහේ වෙනස් සෛලයක් තියෙන්න. එක්කෝ සතෙක්ගේ සෛලයක්, එක්කෝ ශාකවල සෛලයක්, එහෙම නැත්නම් අඩුතරමේ වෙනස් සුද්ධ ජීවී සෛලයක් හරි තියෙන්න. ඒ නිසා එයාගේ ප්‍රජනනයක් පොඩි අමුතු ප්‍රජනනයක් තියෙනවා. පැහැදිලිද? හරි. මෙයාලා පෙන්වන එකම ජීවී ලක්ෂණය මේක විතරයි. ඒකත් අනියම කරගන්න බෑ. ඒකත් අපි මාර ප්‍රශ්නයක් නේ. එහෙනම් ඒකයි මෙයාලා ජීවී අජීවී කාණ්ඩ දෙකටම දාන්නේ. මට කියන්න සසිදු මේ සතීම ඔයාලට වෛරස් වල ප්‍රජනනය මම කරා නේද? සතීම ඔව් සර්. මතකද ඔය ටික කරා? මොඩේ රූප සටහනේ මැදලා? ඔව්. right. මතකයි නේද? තව සෛලයක් ඕනේ. ඒ සෛලයෙන් තමයි වෛරස් ටික තව වෛරස් බවට පත් වෙන්නේ. ඒකලා දැන් මේක අස්සේ හිර වෙලා යාලා ඉන්නේ. මේ සෛල පුපුරලා මේ වෛරස් ටික ඔක්කොම එළියට ඇවිල්ලා ආපහු තව සෛල හොයාගෙන යනවා. මරු. එක දවසකට මේ වගේ 100 පාරක් කරන්න මේ වෛරස් වලට පුළුවන්. ඒ නිසා දවස් දෙකක් ඇතුළත වෛරස් හැදුනොත් අපිට වෛරස් දෙකක් හැදෙනවා. මුළු ඇඟ පුරාම වෛරස්. ගොඩක් වෙලාට මැරෙන්න උනා පුළුවන්. වෛරස් වලින් හැදෙන ලෙඩක් කියන්නකො කවුරු හරි ඔන්ලයින් එක්කෙනෙක්. වෛරස් රෝග ටිකක් මට කියන්න ඕනේ මේක සංක නෙමෙයි සසන්. ඩෙන්ගු, ඩෙන්ගු සතීෂ් කොලරාව ගුටි දෙනවා. ඉබෝලා, ඉබෝලා කොලරාව ගන්න බෑ. ඉබෝලා තව එකක්
කොරෝනා. කොලරා හැදෙන්නේ නැහැ. කොලරා හැදෙන්නේ බැක්ටීරියා වලින්. අදත් කියලා දුන්නා. සතීෂ් තව එකක් කියමු බලන්න. HIV. HIV ඔය තියෙන්නේ. හෙපටයිටිස් B. තව එකක් තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සා. ඉන්ෆ්ලුවෙන්සා H1N1. ඔන්නකො නේද මාර වෛරස් ගොඩක් තියෙන්නේ. ජලබීතිකාව. ගලබීතිකා very good. ඔය වගේ වෛරස් වර්ග කීපයක් ලකින්නා වෛරස් තමයි භයානක ලෙඩ හදනවා. සමහර ලෙඩ වලට බෙහෙතුත් නැහැ. ඔය HIV වගේ ඒවාට බෙහෙත් නැහැ. හැදුනොත් ජීවිතාන්තය දක්වාම ඇඟේ තියෙනවා. තේරුණා? ඒතකොට වෛරස් කියන්නේ එහෙම කට්ටියක් හරි භයානකයි. හරි කොහොමද මතක තියාගන්න ඕන ඔන්න කරුණු ටික ලියන්න. වෛරස් යටතේ සෛල නොමැත. පළවෙනි තරුව දාලා ලියන්න. සෛල නොදරයි. සෛල නැත්තම් සෛල නොමැත. මෙයාගේ ඇඟට අපි සෛලයක් කියලා කියන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය වේ. වෛරස් යටතේ ලියන්න සෛල නොමැත. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණක් නිරීක්ෂණය වේ. නිරීක්ෂණය වේ. ඊළඟට ජීවී සහ අජීවී ලක්ෂණ ජීවී සහ අජීවී ලක්ෂණ දෙකම පෙන්වන්න. ඒ ආලම්. අපේ එයාලා මේ අද පොඩ්ඩක් කඩේ වහලා ගියා අන්තරට මොකක් හරි අපේ විතරේ මොකද නේ ඔස් අන්තරට ගියා මොකක් හරි අද බෝධි පූජාවක් තියෙනවා කියලා මොකක් හරි ජීවි සහ අජීවි ලක්ෂණ දෙකම පෙන්වයි ඊළඟට පෙන්වන එකම ජීවි ලක්ෂණය ප්‍රජනනය පමණි පෙන්වන එකම ජීවි ලක්ෂණය ප්‍රජනනය පමණි ප්‍රජනනය පමණි හරි අවසානට ලියා ගන්න වෛරස් රෝග කියලා දාලා වෛරස් රෝග ඩෙන්ගු වෛරස් රෝග කියලා දාලා ලියන්න ඩෙන්ගු ඩෙන්ගු ඊළඟට COVID-19 COVID-19 අපිට තිබ්බනේ කාලයක් අපි දුක් විඳා COVID-19 නැත්නම් COVID-19 හරි දෙකයි නේද ලිව්වේ ඉන්ෆ්ලුවෙන්සා HIV HIV අරට අර ලියන්න මේ පැත්තට ලියන්න ඉන්ෆ්ලුවෙන්සා HIV ඉන්ෆ්ලුවෙන්සා කමාවක් දාලා ලියන්න HIV ඉන්ෆ්ලුවෙන්සා HIV
ජල බීතිකාව HIV ලියන්න දන්නේ නැද්ද? මේ HIV HIV ඊළඟට ජල බීතිකාව තව එකක් ලාදුරු හරිනේ ලාදුරු වෛරස් රෝගයක් නේ ලාදුරු වෛරස්ද එහෙනම් ලාදුරු මොකෙන් හදන රෝගයක්ද බැක්ටීරියා රෝගයක් කපන්න ලාදුරු අර දේවත් ඔහේ ලියනවා අවධානයෙන් ඉන්න මම කියලා දෙන්නේ ඊළඟට ඇති උතරින් ඔයාලට මම නවත්තනවා පේපර් එකේ හරි ඔන්ලයින් ඉන්න අය තමන්ගේ අතේ තියෙන ටියුට්ස් වහන්න ටියුට්ස් වහලා ස්ක්‍රීන් එක විතරක් බලාගෙන ඉන්න සතීම මාව ඇහෙනවද සතීම සසන් සතීෂ් ඇහෙනව නේද right ටියුට්ස් වහන්න ටියුට්ස් වහලා ස්ක්‍රීන් එක විතරක් බලන්න right මට ඕනේ මෙන්න මේ ප්‍රශ්න වලට ආන්සර්ස් එකේ ඉඳලා පිළිවෙලින් ආන්සර් ටික දාන්න මම මේ ටික් කරන ප්‍රශ්න වලට ඔයාලට වැඩක් දෙනවා 1 2 3 WhatsApp එකට හරි chat එකට හරි personal දාන්න ඕනේ live group chat එකට දාන්න බෑ දාන්න ඕනේ මගේ chat එකට personal message එකක් විතර දාන්න බැරි නම් උත්තර ටික පොලේක ලියන් ඉන්න මම අහනවා 4 5 6 9 1 2 3 4 5 6 9 right ඔයාලගේ papers ගන්න papers ටික ගන්න ඔයාලගේ ඔව් ඕකේ අන්තිමට ඇති වගේ සර් හරි yes පුතේ කියන්න මේ 9 වෙනි ප්‍රශ්නේ පේන්නේ නැහනේ. හරි පුතේ ඒක දාන්නම් තව ටිකක් ඉවරලා පළවෙනි 1 2 3 ඉවර කරන්නකෝ ස්ක්‍රීන් එක මේ හා සර්. ප්‍රමාණයෙන් කුඩායි ඒකයි 9 වෙනි ප්‍රශ්නේ පේන්නේ නැත්තේ දැන් ගොඩක් ඒවා පේන්නේ නැති වෙයි හා සර්. 1 2 3 4 5 6 සහ 9 right වාට තියෙනවනේ 1 2 3 4 5 6 9 ඊළඟට 10 11 විනාඩි 5ක් දෙන්නම් උත්තර ටික ඕනේ අදීෂා මේ පැත්ත කෙළවරට යන්න ඔයා අර කෙළවරට යන්න ඉස්සරහින් කොපි කරලා වුණොත් ගහනවා 9ටම හරි උත්තර දුන්නොත් කඩේ ඇරියෝ චොකලට් එකක් ගන්න මට හිතෙනවා චොකලට් එකක් තියෙනවා එයාලට අමාරු කඩේ ඇරින්නේ
Oh, ඔව් පුතේ. ඉතුරු ටික ඕනද? මම හිතනවා පළවෙනි 6 ඉවර ඇති කියලා දැන්. මම තව ටිකක් පහළට දානවා. 10 සහ 11 බලන්න පුළුවන්. 9 10 11 බලන්න පුළුවන්. මේ ටික කරන්න ඕනේ. තාම 5 සහ 6 පේනවා ඔයාලට ස්ක්‍රීන් එකේ. nè ba. ඔන්ලයින් ඉන්න අය ඉවරද වැඩේ? ආ වෙලාව ඕනද? පුළුවන් අය මේ 8 වෙනි ප්‍රශ්නෙත් කරන්න. මල්ලි ඔයා ගෙවල් ළඟ පාතක දෙන්නේ? ඔව් ගෙදර ඉන්නේ ඇයි? මේ ඔයා ගාව තියනවද මේ මයික්‍රෝපින් එකේ මයික්‍රෝපින් චාර්ජර් පෝට් එකක් තියෙනවද? මයික්‍රෝ එක. මාට පොඩ්ඩක් ඉදිරියට දෙනවා. මම එනවා ගන්න. කැටයකොත් එක තියෙනවා. ගහලා තියෙනවද නෑ? පොඩ්ඩක්. සසං ඉවර නැද්ද තාම? සතීම සතීෂ් Nè sao? ආහා. තව විනාඩි දෙක තුනක් දෙන්නටක් ගාලා. Yes, sir. මේ බඩ ඉවර කට්ටිය chat එකට දාන්න නැත්නම් WhatsApp හරි උත්තර ටික දාන්න මට බලන්න. Group එක group එකට දාන්න එපා. මට personal දාන්න මෙතන chat එකේ ඕනනම් මම ඔයාලට message දාන්නම් හැම එක්කෙනාටම. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකට photos නම් upload කරන්න බැරි වෙයි. පිළිතුරු අංක ටික පිළිවෙලින් දාන්න පුළුවන්.
තව විනාඩියක් දෙකක් දෙන්නම්. හරි මම හිතන්නේ වෙලාව ඇති. සතියම දාලා තියෙනවා. සතිය විතරයි දාලා තියෙන්නේ. චරමාරුද පේපර් එක පොඩ ගහන්න. රයිට් හරි. අපි කතා කරගෙන යන්නද? හොඳයි මෙයක් දාලා තියෙනවා. ඔව්ද අපේ පොළ පෙටියක නම් මට මතක නැහැ. සතීෂ් එයක් දාලා තියෙනවා. හරි. මම උත්තර ටික විතරක් කියාගෙන යන්නද? එයක්ද? උත්තර ටික විතරක් කියා යන්නද? එකක්ද? ඇති නේද? මොකද කතා කරපුවා තියෙන්නේ මේ වෙනකන් කතා කරපුවා තියෙන්නේ. හරි. බලන්න ඔයාලගේ උත්තර හරිද කියලා. හරි ඔක්කොමලා දාලා තියෙනවා. හරිද කියලා බලන්න. පළවෙනි එක ප්‍රශ්න අංක 1 පහත ලක්ෂණ අතරින් සුද්ධදීවීන් සම්බන්ධයෙන් වඩා නිවැරදි ප්‍රකාශය. ඔය ප්‍රශ්න කියවද්දි පුතේ අනිවාර්යෙන් මතක තියාගන්න නිවැරදි වැරදි ඔන්නෝක පටල ගන්න එපා. ගොඩාක් ළමයින්ට උත්තර වරදින්නේ වැරදි නිවැරදි කියන එක දකින්න නැති නිසා. එසා මම ඔයාලට පොඩි යෝජනාවක් කරන්න. නොවන්නේ වැරදි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශය කියන වචන දැක්කොත් ප්‍රශ්න කියවගෙන යනකොට ඒ වචනට යටින් චූටි ඉරි කැලක් අනින්න. නොවන්නේ අසත්‍ය ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශය වැරදි ප්‍රකාශය. තව වැරදි වන්නේ නෙගටිව් පැත්තක් ආවොත් ඍණාත්මක පැත්තක් ආවොත් ඒක යටින් ඉරක් ඇඳ ගන්න. එතකොට වරදින්නේ නැහැ. සමහර ඒවා නම් කළු පාටින් බෝල් කරලම දෙනවා ප්‍රශ්නවලදී. එයා තද කළු පාටින් මුද්‍රණය කරනවා. හැබැයි ගොඩක් ඒ වගේ පේපර්ස් වලදී කරන්නේ නැහැ. සා නිවැරදි එක තිබ්බොත් කොහොමත් නිවැරදි එකනේ අහන්නේ. වැරදි එක දැක්කොත් මොකද කරන්න ඕන? වැරදි ප්‍රකාශය වන්නේ. දැන් මම උදාහරණයක් කියන්න හතරවෙනි ප්‍රශ්නේ කියවන්නකො. හතරවෙනි ප්‍රශ්නේ කියවන්නකො. බැක්ටීරියා වල වැදගත්කමක් නොවන්නේ. එහෙම නේද තියෙන්නේ? ආගේ මාතින්. සුද්ධජීවීන්ගේ අපි අහිතකර දර්ශනයක් ගන්න. අලුත් ටියුට් එක නේ මාතින්. බලන්න එහෙම ප්‍රශ්න නැති කියලා ඔයගේ බැක්ටීරියා වල වැදගත්කමක් නොවන්නේ කියන එක. නෑ. වෙන බාර. ඔයාලට තියෙන්නේ ප්‍රශ්න
15ක් තියෙන එකනේ. මේක ගිය අවුරුද්දට යොත් එකක් පුතා. හරි කමක් නැහැ. අපි ඒක මේකෙන් බලමු. මේක දුන්නා. මේක ළඟ තියාගන්න එකෙන් බලන්න. හරි. රයිට්. අන්න බැක්ටීරියා වල වැදගත්කමක් නොවන්නේ කියලා දැකපු ගමන් ඒක යටින් රතු පාටින් ඉරක් හදා ගන්න. ඔයගේ එක තියෙනවනේ එක. තියනවද? කීවෙනි ප්‍රශ්නේ තියෙන්නේ? හතරට තියෙනවනේ. රයිට්. එතකොට ඕක ආයේ වරදින්නේ නැහැ. නෝනේ කියලා අහන්නේ. හරි. අන්න ඒ විදිහට යන්. හරි. රයිට්. එහෙනම් පළවෙනි ප්‍රශ්නය පහත ලක්ෂණ අතරින් සුදු දීවීන් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ. නැත්නම් නිවැරදි ප්‍රකාශය කුමක්ද? සදීශ එකේ වඳින්න පාපයේ ස්ක්‍රීන් එකේ සුදු දීවීන්ට ඇත්තේ තනි සෛලයකි. ඔව්. ගොඩාක් සුදු දීවීන්ට තනි සෛලයක් තියෙනව නේද? එහෙම නේද? සදීශ මොකද කියන්නේ ඒ ගැන? ඒක හරියද වැරදිද? ගොඩාක් සුදු දීවීන්ට තනි සෛලයක් විතර තියෙනවා. නෑ සර්. සමහර අයට ඔව් සර්. ඔව් නෑලු ඕලු මොකද කියන්නේ? සමහර අයට තනි සෛලයක් තියෙනවා සමහර අයට සෛල ගොඩක් තියෙනවා. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. ඇයි ඒ? සුද්ධ දීවීන්ට ඇත්තේ තනි සෛලයකි. වැරදි නේද? සෛල ගොඩක් තියෙන අය ඕන තරම් ඉන්නවා. උදාහරණ මියුක තව හතු උල්වා මතකද උල්වා අද කරේ ආයාලට සෛල ගොඩක් තියෙනවා. වායුගෝලයේ ජලය සහ පසේ පමණක් සුද්ධ ජීවීන් ජීවත් වේ. ඒ උත්තරේ හරිද? වැරදි. වැරදි. ඇයි ඒ? එයාලා ආන්තික පරිසර වලක් ඉන්නවා. ජීවී දේහ තුලක් ඉන්නවා. කාන්තාර වලක් ඉන්නවා. සුද්ධ ජීවීන් කියන්නේ සර්වයාත්මක කට්ටියක්. ලෝකේ ගොඩක් තැන් වල ඉන්නවා. ඒ නිසා දෙවෙනි එකත් වැරදි. තනිව ගත් විට පියවියසට පැහැදිලිව නොපෙනෙන ජීවීන්. ඒකෙත් යම්කිසි වැරද්දක් තියෙනවා. හැබැයි බොහෝ සුද්ධ ජීවීන් ගත්තොත් තනිව ගත්තාම පියවියසට පැහැදිලිව පේන්නේ නෑ. ඒක වැරදි. හැබැයි පොඩ්ඩයි වැරදි. නෑ. හරි. චුට්ටයි වැරදිනේ. මොකද බහුතරයක් පේන්නේ නෑනේ. දෙන්නේ තුන් දෙනෙක් පේනවා. ඒක හරි. ඊළඟ උත්තරේ බලන්න. සියලුම සුද්ධ ජීවීන් ශාකවලට රෝග ඇති කරයි. එහෙම කියලා දීලා දෙනවද කොහෙවත්? නෑ නෑ. ඒක කොහොමද වැරදි? ඒක කොහොමද වැරදි නේද සතීම? රයිට්. එහෙනම් පුතේ ඔයාලට මේ පේපර් එකක් දෙනකොට උඩින් දෙනවා මොකද්ද? වැදගත් දෙයක්. උඩින් කියනවා වැදගත් දෙයක්. වඩාත් නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. එහෙම නැත්නම් කියනවා වඩාත් ගැළපෙන පිළිතුර යටින් ඉරක් අඳින්න කියලා. මේ උත්තර 3 4 දැක්කහම කවුද පුතේ වඩාත් ගැළපෙන පිළිතුර? 3. 3. පැහැදිලි නේද ඒක? හරි එහෙනම් ඒකට උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? 3. ඒකේ පොඩි වැරද්දක් තියෙනවා. නමුත් ඒක අනිත් ඒවත් එක්ක බලපුවාම ඊටාම නිවැරදි. හරිද නේද දසුනි? ආදී හරි. රයිට්. කොළපැටිය උත්තරේ හරිද? ලොකු හරියක් දාගන්න රතු පෑනේ. රතු පෑනක් කරන් ලොකු හරියක් දාන්න. පුතේ අන්තිමට අපිට මට කාඩ් එක එවන්න. මම අමතක වුණා එක ගන්න. ලකුණු කරාද? නෑනේ. එවන්න. යාළුවා දෙවන්න. රයිට්. එහෙනම් එකට උත්තරේ 3 වැරදි අය හදා ගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. බැක්ටීරියා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ. බැක්ටීරියා සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය අහන්නේ. මොවුන් සෑම විටම ප්‍රභා සංශ්ලේෂණය කරයි. හරිද? ඒක නිවැරදිද? සමහර ජීවීන් ඉන්නවා ස්වයංපෝෂී නමුත් සෑම විටම කරන්නේ නැහැ. සියලුම බැක්ටීරියා ඒකසෛලික අන්වීක්ෂ වේ. මොකද ඒ ගැන කියන්නේ? හරි. ඊටාම නිවැරදි නේද? සියලුම බැක්ටීරියා ඒකසෛලික අන්වීක්ෂ නේද පුතේ? රයිට්. උත්තරේ මොකක්ද එනවා? උත්තරේ මොකද්ද? 2. දෙක උත්තරය ඇවිල්ලා තියෙනවා. පුතාගේ හරිද? වැරදි. ආදිගේ හරි. very good නියමයි. උත්තරේ දෙක වැරදි එක්කන උත්තරේ හදා ගන්න. ඒක තිබ්බේ නැහැ වාගේ පේපර් එකේ. seriously? ඔව් යා. lucky. හරි. ඕකෙන් උත්තර ටික ගම කවන්න පැනසලක් කරා. නේද? අනිත් වාගේ යාළුවා නැහැ. හරි. එහෙනම් දෙකට උත්තරේ දෙක. අනිත් ඒවා බලමු. සියලුම බැක්ටීරියා රෝගකාරකෙන්ද? එහෙම එකක් නැහැ. දැන් බැක්ටීරියා රෝග හදනවා. සියලුම බැක්ටීරියා රෝගකාරක නැහැ. මොවුන් ප්‍රතිජීවක මගින් විනාශ කළ නොහැක. පුතේ මම උගන්වන්නම් ඉස්සරහට ප්‍රතිජීවක යටතේදී ප්‍රතිජීවක වලින් විනාශ කරන්න පුළුවන් සුද්ධ ජීවි කාණ්ඩයක් තමයි බැක්ටීරියා.
මීට අමතරව විනාශ කරන්න පුළුවන් දිලීර. අනිත් කට්ටිය ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. විශේෂයෙන් ප්‍රොටෝසෝවා සහ වෛරස් ප්‍රතිජීවක වලින් විනාශ කරන්න බෑ. right. ඊළඟට බැක්ටීරියා මගින් පමණක් බෝවන රෝග විකලය. දැන් බැක්ටීරියා රෝග දන්නවනේ. තුන්වෙනි එක. උත්තරාංක 1 ක්ෂය රෝගය සහ මැලේරියාව. මෙතන එක පිළිතුරක් නිවැරදි බැක්ටීරියා වලට. කවුරු හරි එක්කෝ ෆිසිකල් එක එක්කෝ ඔන්ලයින්. ඔය ඉන්න ඕන කෙනෙක්. කවුද වැරදි එක කවුද හරි එක? තර එක උත්තරයක් හරි බැක්ටීරියා රෝගයක්. අයිබා ඇහෙන්නේ නැහැ. ක්ෂය රෝගය හරිද වැරදිද? බැක්ටීරියාද වෙන කෙනෙක්? මට උත්තර ඕනේ මුදේ. බැක්ටීරියා කට වචන ආවනේ තමන් ගහනවා මේ. මේ ගෙඩගත්ත ගහන්න. ෆෝටෝෙන් ගහලා කොහොමද දෙන්නේ නැහැ මේකෙන් ගහන්න දැන්. හරි නෙමෙයි මම ආන්නේ ක්ෂය රෝගයේද බැක්ටීරියා කරන්නේ අරගන්නේ නැත්නම් මැලේරියාවද? ක්ෂය රෝගය. කටවල් දෙල්ලුවා. සයන්ස් කියන විෂය පුතේ කටවල් හොල්ලන්න නැතුව ඉගෙන ගන්න අමාරුයි. හරි ඔය ගොළුව වගේ උගුඩු වගේ බලාගෙන එහෙම සයන්ස් ඉගෙන ගන්න බෑ. එහෙම පුළුවන් මීටර වලට. අපි මීටර නෙමෙයි නේද? අපි පරම්පරාවෙන් ඥාන වලින් සයන්ස් ගිරාවේ නැහැ නේ කවුරුත් නේ. ගෙනාවද ඔයාලා? එහෙම ගෙනාව නම් පුළුවන්. ඒ නිසා කටවල් හෙල්ලෙන්න ඕනේ. උත්තර කියන්න ඕනේ. මම අනිත් ක්ලාස් වලටත් ওই විදිහටම වද දෙනවා ප්‍රශ්න අහලා. ප්‍රශ්න අහන විතරම තමයි ඔයාලා ඒවා මතක තියාගන්න. ඒ නිසා උත්තර දෙන්න ඕනේ. දැන් කෑම තියෙනවා. වැඩි ඊළඟට බැක්ටීරියා රෝගය තමයි ක්ෂය රෝගය. මම මෙතනින් රතු පාටින් පෙන්වන්නම්. අනිත් එක ප්‍රොටෝසෝවා රෝගයක්. දෙවෙනි උත්තරේ බලන්න ඩෙන්ගු සහ කොලරාව. කොලරාව නම් බැක්ටීරියා. හැබැයි ඩෙන්ගු වෛරස් රෝගයක්. very good. වෛරස් රෝගයක්. එහෙනම් මේ උත්තරේ ගන්නත් බැහැ. ඔය උත්තර දෙකම ගන්න හැකියාවක් නැහැ. ඩෙන්ගු ක්ෂය රෝගය. නැවතත් ඩෙන්ගු කියන්නේ වෛරස් රෝගයක්. ක්ෂය රෝගය බැක්ටීරියා රෝගයක්. ඒ නිසා ඒ උත්තරේ ගන්නත් බෑ. කොලරාව වුණ සන්නිපාතය දෙකම මොන රෝගද? බැක්ටීරියා රෝග. right. එහෙනම් එකට උත්තරේ 3 දෙකට උත්තරේ මොකද්ද පුතේ තිබ්බේ? 2 3ට උත්තරේ 4. right. හතරවෙනි එක බැක්ටීරියා වල වැදගත්කමක් නොවන්නේ. අන්න නොවන්නේ කියලා වචනයක් තියෙනවා අන්ඩර්ලයින් කරගන්න එක. රතු පෑනක් කරන් අන්ඩර්ලයින් කරන්න. එතකොට ඔයාලට වරදින්නේ නැහැ ප්‍රශ්නේ. බැක්ටීරියා වල වැදගත්කමක් නොවන්නේ. නොවන එකයි අහන්නේ. කිරි ආහාර නිෂ්පාදනයේ යොදා ගැනීම. කිරි ආහාර නිෂ්පාදනයේ බැක්ටීරියා ගන්නවා ලැක්ටෝබැසිලස් බුල්ගාරිකස් හරි කමන්න. විනාකිරි නිෂ්පාදනයේට ඇසිටික් අම්ලය ඇසිට බැක්ටා ඇසිටයි ගන්නෙත් විනාකිරි නිෂ්පාදනයේට බැක්ටීරියාවක්. බේකරි කර්මාන්තයට බැක්ටීරියාවක් නේ පුතේ. නැද්ද? කවුද ගන්න බේකරි කර්මාන්තය? ඊස්ට් දිලීරියම්. very good. උත්තරේ 2. ඇතැම් ලෝහ නිස්සාරණයට බැක්ටීරියා වර්ග පාවිච්චි කරනවා. හරි. ඊළඟට දැන් මට ඔන්ලයින් ඉන්න බබාලා කියන්න ඔයාලගේ මේ උත්තර හතරම හරිද? සතීෂ් ඔව් සර් very good. සතීම හරි සර් හොඳයි සසං හරි සර් හරි නියමයි. හරි. ඔයාලගේ හතර කොහමද? පළවෙනි හතර කොහමද? මට හම්බුන්නේ නැහැ අවස්ථාව. හරි කමක් නැහැ. ඔයාගේ හතරම හරි. එල ඉතිරි. 3ක් හරි. එකක් වැරදි. අවධානයෙන් තියාගන්න පුතේ. අවධානය ඕනේ. පේපර් වලදී අනිවාර්යෙන් තමන්ගේ අවධානය තියෙන්න ඕනේ. නැත්තම් ලකුණු නැහැ. right මම යනවා පස්වෙනි ප්‍රශ්නෙට. මේක ලේසි. කල්ගත වූ පාන් කැබැල්ලක් මත කළු පහති පුස් හටගෙන ඇති බව නිරීක්ෂණය විය. එම පුස් වර්ගයේ වනුයේ කවුද පුතේ මේ? is the පාන් මියුක ගත්ත is එව්ග්ලිනා මෙතනට දාලා නැහැ. උත්තරේ කවුද? මියුක very good. 5ට 3. දිලීර කාණ්ඩය සම්බන්ධයෙන් පහත ඇති ප්‍රකාශ අතරින් වැරදි එක ඕම් බලන්න. තව ප්‍රශ්නයක් ආවා වැරදි ප්‍රකාශය. අපි එහෙම එකක් දැක්කම මොකද කරන්නේ? වෑයන්නක් හරි නොයන්නක් හරි දැක්කොත් ඊතර යටින් අසත්‍ය හරි දැක්කොත් ඉරක් ගහ ගන්නවා. එතකොට වරදින්නේ නැහැ. right. දැන් යන්න පහත දිලීර කාණ්ඩය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය අහනවා. ඒකසෛලික මෙන්ම බහුසෛලික දිලීර දැත. මොකද ඒ කියන්නේ?
ඒකසෛලික හිටියා ඊස්ට්. බහුසෛලික ඉන්නවා කවුද පුතේ? මියුක වගේ කට්ටිය. උත්තරේ හරි නේද? බොහෝ දුරට නිවැරදි. සියල්ල විෂමපෝෂීන්ද? නැද්ද? ස්වයංපෝෂී දිලිර ඉන්නවද? ආදි සියල්ල විෂමපෝෂී ස්වයංපෝෂීද? විෂමපෝෂී ඒ වගේ මෙයාලටත් අපි කියනවා සියල්ල මෘතෝපජීවීන් කියලා. දෙකත් හරි. එකත් හරි. වැරදි කියලා අහන්න. ඇතම් දිලිර ප්‍රෝටීන් පරිපූර්ණක ලෙස යොදා ගැනේ. ප්‍රෝටීන් වෙනුවට දිලිර කන්න පුළුවන්ලු. ආදි මොකද කියන්නේ? සතීම මොකද කියන්නේ ගැන? ප්‍රෝටීන් වෙනුවට දිලිර කන්න පුළුවන්ද? සතීම් පුතා මාව ඇහෙනව නේද? ඔව් සර්. ප්‍රෝටීන වෙනුවට දිලිර කන්න පුළුවන්ද? බෑ. බැයිලු. බැයිද? පුළුවන්. ඒකට තමයි අපි බිම්මල් කන්නේ. බිම්මල් කියන්නේ දිලිරනේ. ප්‍රෝටීන් වෙනුවට කන්න පුළුවන් නේද දිලිර? ප්‍රෝටීන් පරිපූර්ණක ආහාරයක් කියන්නේ ප්‍රෝටීන් වෙනුවට කන්න පුළුවන් දෙයක්. ප්‍රෝටීන් කියන්නේ පුතේ මස් මාළු. මස් මාළුවේ වැඩිපුර ප්‍රෝටීන් තියෙන ප්‍රෝටීන් පරිපූර්ණකයක් විදිහට දිලිර ගන්න පුළුවන්. ඒක හරි. නෝට් එකේ දුන්නා ප්‍රෝටීන් වෙනුවට කන්න පුළුවන්. ඒකට දියවැඩියාව රෝගය දිලිර නිසා ඇති වෙයි. දියවැඩියා රෝගය ඒක රෝගයක් තමයි. දියවැඩියාව හැදෙන්නේ මොකක් නිසාද කියලා දන්නවද? ඇඟේ වැඩිපුර ග්ලූකෝස් එකතු වෙනවා. ගොඩාක් එක දිගට පිටි ආහාර ගත්තොත් නිතර කන කෙනෙක් නම් ගොඩක් මහත කෙනෙක් නම් මම වගේ කෙට්ටු කෙනෙක් නෙමෙයි. ගොඩක් මහත කෙනෙක් නම් නිතරම කන කෙනෙක් නම් එයාට දියවැඩියාව හැදීමේ සම්භාවිතාවය තියෙනවා. දියවැඩියාව හැදෙන්න පුතේ කාල වැඩි වෙලා. ඇඟේ සීනි වැඩි වෙලා. ඒකට දිලිර වල බලපෑමක් නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද වෙන්නේ? උත්තරේ මොකද්ද වෙන්නේ පුතේ? අනිවාර්යෙන් උත්තරේ වෙන්න ඕනේ පිළිතුරු අංක 4. දියවැඩියාව රෝගය හැදෙන්න පුතේ ග්ලූකෝස් ඇඟේ වැඩි වෙලා සීනි වැඩි වෙලා. හරි. 6 හරි. ඊළඟට 7 වෙනි එක මම කරන්න කිව්වේ නෑ මොකද අපි ඒක තාම කතා කරේ නෑ. 8 කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. 8 කරාද පුතුනේ? ඔන්ලයින් ආය 8 කරාද? ඔව් සර්. right 8 9 කරන්න පුළුවන්. බලන්න ප්‍රශ්නය නිවැරදි ප්‍රකාශයක් අහන්නේ ප්‍රොටෝසෝවා සම්බන්ධයෙන් මැලේරියාව වැනි රෝග සඳහා වාහකයින් වේ. ඔව් මැලේරියාව හදන්නේ ප්‍රොටෝසෝවාව තමයි. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් ඇත්තටම පුතේ මේ ගැන ඔයාලට මම උගන්වලා නැහැ. හේතුව ඔයාලා මට 8 වසරේදී හම්බුන්නේ නැහනේ. 8 වසරේදී හම්බුනා නම් මේ ප්‍රශ්නට ඔයාලට කෙලින් උත්තරයක් ගන්න පුළුවන්. ඔය පිළිතුර පුතේ බලපුවාම හිතෙන්නේ හරි කියලා. මම එහෙම ප්‍රශ්න ටිකක් ඇඩ්වාන්ස් විදියට හදනවා. ටිකක් සංකීර්ණ විදියට හදනවා. මේ පිළිතුර බලපු ගමන් හරි කියලා හිතනවා. ඇයි දන්නවද? මැලේරියාව හැදෙන්නේ ප්‍රොටෝසෝවාවකින්ද තමයි. හැබැයි උතන එක වචනයක් වැරදි. ඒ තමයි වාහකයින් කියන වචනය. ඔය වචනේ පිළිබඳ දන්නවද ඔයාලා? වාහකයින් කියන වචනේ පිළිබඳ දන්නවද? නෑනේ. ඒක 8 වසරෙන් එන එකක්. පුතා දන්නවද වාහකයෙන් ගැන? නෑ. ලයිව් එකේ ඉන්න කවුරු හරි දන්නවද? 3 දෙනෙක් ඉන්නවනේ ඉතුරුලා. සතීම වාහකයෙන් දන්නවද පුතේ? ඔතන් ඔව් සර්. වාහකයෙන් ගැන දන්නවද පුතෝ? කවුද වාහකයෙක් කියන්නේ? දෙන කෙනාට ඇහෙන්නේ නැහැ පිටියෝ. දෙන කෙනාට ඔයා කියන්නේ දෙන කෙනා කියලා කියන්නේ දායකයාට. ඒ රුධිරේ සම්බන්ධයි. පුතේ වාහකයෙක් කියන්නේ රෝගයක් පතුරන කෙනාට. කාටද වාහකයා කියන්නේ? රෝගයක් පතුරන. රෝගේ පතුරන. එමයි ඉන්නවා මේ ලෝකෙ. වාහනයක් වගේ කෙනෙක්. රෝගේ ඇඟේ තියාගෙන තව කෙනෙක් පිට අරන් යන්නේ වාහකේ. මම නිකන් කියන්නම්. මස්තරටත් කියලා දෙනවා. ඩෙන්ගු රෝගය පතරවන්නේ කවුද පුතේ? ඊඩිස් ඊජිප්තයි කියන මදුරුවා. මැලේරියා රෝගය අරන් යන්නේ. මැලේරියා මදුරුවා. බරව අරන් යන්නේ. බරව මදුරුවා. මදුරුවා වගේ ඉන්නවා උඩ. ඊළඟට ඔය පාචනය කොලරා වගේ ගොඩක් වෙලාවට කැරපොත්තොයි නැස්සොයි. ගොඩක් වෙලාවට කොලරාව නම් වතුරින් බෝ වෙන්නේ.
පාචනය වගේ ලෙඩ අරන් යන්නේ මැස්සෝ කැරපොත්තෝ. මේ ලෙඩේ තව තැනකට අරන් යන කෙනාට එක්කෙනෙක් ඉඳලා තව කෙනෙකුට අරන් යන කෙනාට අපි කියනවා පුතේ වාහකයෙක් කියලා. එහෙනම් ප්‍රොටෝසෝවාව කියන්නේ වාහකයෝද නෑ නේද? එයාලා එක්කෙනෙක් ඉඳලා තව කෙනෙකුට ලෙඩේ අරන් යන්නේ නෑනේ. එයා කෙලින්ම ලෙඩේ හදන කෙනා. ලෙඩේ හදන කෙනාට අපි කියන්නේ පුතේ රෝගකාරකයා. එහෙම නැත්නම් ව්‍යාධි දනකයා. ප්‍රොටෝසෝවාව වෙන්නේ මැලේරියාව සඳහා ව්‍යාධි දනකයෙන්. මං ඉස්සරහට ඒ ගැන කරනවා. හරි. පළවෙනි පිළිතුර වැරදි. මේක 8 වසරෙන් ආපු එකක්. දැන් 6 වසර බැරි වුණොත් 7 වසර විද්‍යාව බෑ. 7 වසර බැරි වුණොත් 8 වසර බෑ. 8 වසර බැරි වුණොත් 9ක් බෑ. ඔය ඔක්කොම බැරි නම් 10 11ක් බෑ නෙමෙයි ටිකක් අමාරුයි. 10 11 පුළුවන් ටිකක් අමාරුයි. හරි. ඒ නිසා වාහකයෙන් කියන වචනය මං ඉස්සරහට උගන්වනවා. ඒක අපිට හම්බ වෙනවා මේ අවුරුද්දෙම ආපහු සැරයක් කරන්න. හරි. දැනට මතක තියාගන්න. වාහකයෙන් කියන්නේ සුද්ධ ජීවීන් නෙමෙයි. වාහකයෙන් වෙන්නේ ගොඩක් වෙලාවට මැස්සෝ, මදුරුවෝ වගේ ආර්ට්‍රෝපෝඩාවෝ. කෘමීන් එයාලා තමයි වාහකයෙන් වෙන්නේ. අන්න එක පින්නවා. වාහකයට ගහන්න. හරි. right. එහෙනම් මැලේරියාව වැනි රෝග සඳහා වාහකයෙන් වෙන්නේ නැහැ පුතේ. එයාලා රෝගකාරකයෙන් වෙන්නේ. පළවෙනි පිළිතුර වැරදි. right. live එකේ ඉන්න අයට තේරුණාද ඒ ගැන? පැහැදිලි කරන්න ඕනද ආය? නෑ නේද? පළවෙනි පිළිතුර වැරදි. මං හිතනවා ගොඩක් අය මේක ගහන්න නැති. එහෙම නේද? අටවෙනි ප්‍රශ්නෙට එක උත්තරේ ගැහුවද කවුරු හරි? ඔව් සර්. ඒක තමයි. එතන වැරදි නේද? හරි. මොකද ප්‍රශ්න ටික ඔක්කොම කියවන්න පුතේ. හරි. එතකොට ඔයාලට ඔය ගැටලුව निराකරණය වෙනවා. ඇතැම් ප්‍රොටෝසෝවාන් මහේක්ෂීය වේ. මහේක්ෂීය කියන්නේ මොකක්ද? වචනේ කියලා දුන්නේ නැහැ කියන්න එපා. අන්වීක්ෂීය කියන්නේ අන්වීක්ෂීයෙන් පේනවා. මහේක්ෂීය කියන්නේ සාමාන්‍ය පියවියහෙන් පේනවා කියන්නේ. ලොකුයි විශාල ජීවීන් කෙනෙක්. ඇතැම් ප්‍රොටෝසෝවාන් මහේක්ෂීයද? සියලුම ප්‍රොටෝසෝවාන් අන්වීක්ෂීයයි නේද? ගොඩක් අය අන්වීක්ෂීයයි. හැබැයි අපිට මෙහෙම දෙයක් හිතන්න පුළුවන්. මොකක්ද දන්නවද? කල්පනා කරන්නකෝ. right. මෙතන නම් ඇතැම් ප්‍රොටෝසෝවාන් මහේක්ෂීයයි කියන එක වැරදි. මෙතනට අදාළ වෙන්නේ නැහැ ඒක. මොකද සියලු ප්‍රොටෝසෝවාන් ඒකසෛලිකයි අන්වීක්ෂීයයි නේ. නිසා ඒක ගන්න බෑ. ප්‍රතිජීවක බගින් විනාශ කළ හැක. ඔව් ඒක වැරදි. මම ඉස්සරහට උගන්වන්නම් ප්‍රතිජීවක යටතේදී ප්‍රතිජීවක මගින් විනාශ කරන්න බෑ. මම ඒකයි අර ඉස්සලාම මේක අට කරන්න එපා කියලා කිව්වේ. හැබැයි මෙතන උත්තරේ ගන්න පුළුවන් ලේසියම මොකද්ද? අනිවාර්යෙන් පැහැදිලි උත්තරයක් තියෙනවා. සියලුම ප්‍රොටෝසෝවාවන් මොන සෛලිකයිද? ඒකසෛලිකයි. මේ උත්තරේ තමයි පුතේ වඩාත් නිවැරදි එක වෙන්නේ. ඇමීබා ගැහුවද? නියමයි. ඉතින් හොඳට හිතලා ගහලා දෙනවා. අරයා මොකද කියන්නේ? කරන්න එපා. ගැහුවේ නැහැ. ගැහුවා. හොඳයි. හොඳයි. දෙන්නම හොඳයි. right online ඉන්න අය ගොඩක් අය මම හිතන්නේ එකට ගහන්න නැති. නමුත් උත්තරේ වෙන්න ඕනේ 4. සියලුම ප්‍රොටෝසෝවාන් ඒකසෛලිකයි. පුතේ උත්තර 4ම කියවන්න. ප්‍රශ්නවලදී උත්තර අතාරින්න එපා. right අපි යන් 9 වෙනි ප්‍රශ්නෙට. right 8ට උත්තරේ 4. 9 වෛරස් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වන්නේ. වෛරස් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මම කිව්වා වැරදි කියලා දැක්ක ගමන් මොකද කරන්න ඕනේ? යටින් ඉරක් අදින්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. ඩෙන්ගු ජලබීතිකාව වැනි මාරාන්තික රෝග සාධයි. ඊටාම නිවැරදි. ඩෙන්ගු ජලබීතිකාව දෙකම දන්නේ වෛරස්. ඕනෑම පරිසරයක් තුළ හොඳින් ප්‍රජනනය කරමින් ගුණණය වීම සිදුවේ. ඒ ගැන මොකද කියන්නේ ඔයාලා? සසන් සතීම සතීෂ් උත්තර දෙන්න. ඔයාලා හොඳ බබාලා. ඔයාලට ගොඩක් දේවල් දැන් මතකයි. ඕනෑම පරිසරයක් තුළ ජීවත් වෙනවද පුතේ? ප්‍රජනනය කරනවද වෛරස්? ඔව් සර්. ඕනෑම පරිසරයක් තුළ නෑ. නෑ නේද පුතේ? නෑ. ඇයි ඒ? එයාලා ප්‍රජනනය කරන්නේ ශෝක. තවත් සෛලයක් ළඟ හිටියොත් විතරයි.
දැන් අන්තිමට කියලා දුන්නේ ඒ ගැන නේද මම? ධාරක සෛලයක් ළඟ ඉන්න ඕනේ වෛරස් වලට ප්‍රජනනය කරන්න. ඒ නිසා ඕනෑම පරිසරයක් තුළ හොඳින් ප්‍රජනනය ගුණ වීම සිදුවේ කියන එක මොකද වෙන්න ඕන? ඒක වැරදි. ඊතරම හම්බුණා. නමුත් අපි අනිත් දෙකත් බලමු. ඇතම් වෛරස් ශාකවලද රෝග ඇති කරයි. ඔව් ඒක හරි. පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය අටවසරේ කියලා දෙන්නේ. අහලා තියෙනවද? පැපොල් වලට හැදෙනවා. ඒක වෛරස් රෝගයක්. ශාක වලට හැදෙනවා. වෛරස් නිසා ඇති වෙන ඇතම් රෝග සුව නොවේ. ඒකට උත්තරේ කවුරුත් ගැහුවේ නෑ නේද? නෑනේ. ඒක අහලා නෑනේ. මොකද ඒක දැන් කියලා දුන්නේ. HIV වගේ ඒවා හැදුනොත් හොඳ වෙන්නේ නෑ. සමහර ඒවා නම් හොඳ වෙනවා. HIV වගේ හොඳ වෙන්නේ නෑ. එහෙනම් මේ උත්තර තුනම 1 3 4 උත්තර තුනම හරි. දෙක උත්තරේ වැරදි. right. 9ට සතීම 3 දාලා තියෙන්නේ වැරදි. සතීෂ්ගේ සසංගේ මට පිළිතුරු පෙන්නන්නේ නැහැ මෙතන. සතීෂ් සතන් ඔයාලගේ උත්තර හරියද? සර් මම ගෲප් එකට දාන්නද? කමන්නේ පුතේ දැන් උත්තර හරියද කියන්නකෝ ඔයාලගේ? වැරදිද හරියද? ඔයා දැන් ගහපු උත්තරේ හරියද වැරදිද? 9 ඒක හරි සර්. හරි නියමයි. right වෛරස් මගින් බෝවන රෝගයක් නොවන්නේ නැවතත් අන්ඩර්ලයින් කරනවා රෝගය කියන එක නොවන්නේ කියන එක ඩෙන්ගු වෛරස් කොරෝනා වෛරස් ලාදුරු බැක්ටීරියා රෝගයක් තුන උත්තරේ. ජල බීජිකාව නැවතත් වෛරස් 11 11ට යන් 11 වෙනි ප්‍රශ්නය. වෛරස් මගින් බෝවන රෝග යුගලය වන්නේ ආය අහනවා යුගලයක්. ක්ෂය රෝගයේ සම්ප්‍රතිශ්‍යාව මොකද කියන්නේ? හරිද වැරදිද? ගන්න බෑ. ක්ෂය රෝගය කියන්නේ බැක්ටීරියා රෝගයක්. පැහැදිලිව කියලා දුන්නා. ලාදුරු ඩෙන්ගු ලාදුරු නැවතත් බැක්ටීරියා ඩෙන්ගු නම් හරි. ඩෙන්ගු සම්ප්‍රතිශ්‍යාව ඩෙන්ගු හරි සම්ප්‍රතිශ්‍යාව පිළිබඳ දැනුවත්ද? නෑනේ. කමක් නෑ. ඊළඟ උත්තරේ බලන්න. ඊළඟ උත්තරේ මොකක්ද? මැලේරියාව උණ සන්නිපාතය කොහොමත් වෙන්න බෑ. එහෙනම් මොකද උත්තරේ වෙන්න ඕනේ? ඩෙන්ගු සම්ප්‍රතිශ්‍යාව. හද ගහනවා. කවුද හද ගහන්න කිව්වේ? ගුටි දෙනවා. නැකෝ නේද? ඒක තමයි. වැරදි නම් වැරදි පුතා හදන්න බෑ. හරි දැම්මේ නෑ. ඉතින් ඔය වැරදියට ගහලා තිබ්බේ හරියට රවුන්ඩ් කරගන්න. අර වැරද්දක් දාලා. මේවා ප්‍රශ්න 11ට හරි නේද? මට කියන්න 11න් 11ම හරියයි කවුද ඉන්නේ? 11ක් යට උතන 10ක් ඇතිනේ. ඔය ප්‍රශ්න සියල්ලම හරියයි. අදි හරිද ඔක්කොම? එකක් වැරදි. කීයක් වැරදිද කියන්නේ? කමක් නැහැ. ඒකට කමක් නැහැ. බහුතරය හරිනේ පුතේ. මම පුතා නැක් ගන්න එපා. කීයක් හරිද වැරදිද? ඈ 7ක් හරි. හොඳයි. තව මහත්වියෝ. පාඩම් කරන් එන්න ගෙදරදී. මම මෙතනින් බලන්නම් ආයෙත්. right. සතියම කීයක් හරිද පුතේ? ආන්සර් එකක් දෙන්න මට. ෂෙවා හරි දාගත්තේ නැහැ සර්ට ඒව හින්දා. ඉතින් හරි වැරදි දාගන්න බෑ. සසන් මේ ඇහුන්නේ නැහැ පුතේ චුට්ටක් ආයෙ කියන්න. 9 සර්. හොඳයි very good. අනිත් කොල්ලා සතීෂ් දෙකක් වැරදි සර්. නියමයි. හරි. සතීෂ් තව ටිකක් මහන්සි වෙන්න ඕනේ. හරි. සතීෂ්ට වඩා දෙයක් කරන්න පුළුවන්. සතීෂ්ට ලකුණු 85 මට්ටමට යන්න පුළුවන් බබෙක් ඔය හිටියට.
හැමදාම චුට්ටු චුට්ටු නතර වුණාට. හරිද? ඒ නිසා තව චුට්ටක් මහන්සි වෙන්න පාඩම් කරන්න නිතරම. හරි. අදට ඒ ටික අහවරයි. right. දැන් යන්න මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරිද? right. ඔයාලා ගාව තියෙන පේපර් එකේ ලයිව් එකේ යන්න නම් ස්ක්‍රීන් එක පේනවා. මම මේ පෙන්නන කොටසේ ඉඳලා මට ඕනේ උත්තර ටික. මම අද වෙන කොටසක් කතා කරන්නේ මේ වගේ උත්තර අහන්නේ. B එකේ එක. right. ඔයාලා පළවෙනි ප්‍රශ්නේ B කොටසේ සාමාන්‍ය ඉලක්කම් 1. පළවෙනි ප්‍රශ්නේ B කොටසේ සාමාන්‍ය ඉලක්කම් 1. හම්බුණාද? ප්‍රශ්න කියන්නම්. පහත දැක්වෙන රෝග බෝ විය හැකි කුමන වර්ගවල සුද්ධ දීවින්දයි සඳහන් කරන්න. නැද්ද එහෙම එකක්? තියෙනවනේ. මහ පුතාගාව තියෙනවනේ එහෙම එකක්. හරි. ආදිගේ තියෙනව නේද? B කොටස එක තියෙනවනේ. හරි. right. මට පළවෙනි එකට උත්තරය දෙන්න ඕනේ. අනිත් ළමයිනුත් දැන් මේ ගැන හිතන්න. ලයිව් එකේ ඉන්න අයත් හිතන්න. මේ අහන්නේ පුතේ බෝවිය හැක්කේ කුමන වර්ගවල සුද්ධ දීවින්ද කියලා. වර්ගය ලිව්වනම් ඇති. වර්ගයනේ අහන්නේ. සුද්ධ දීවියගේ නම ලියන්න ඕනේ නෑනේ. වර්ගය විතරක් ලියමු. හරි. ඩෙන්ගු මොකද්ද බෝවන වර්ගය ආදි? දිලීර වැරදි. පොට වැරදි. වෛරස් උත්තරේ වෛරස්. මැලේරියාව අරකොල්ලා. ඔව්. ඇහෙන්නේ නැහැ. කට ඇරින් නැත්නම් මම ගහනවා කොටක් කරන් ඇවිල්ලා. ප්‍රොටෝ සෝවා very good හරි. උණසන්නිපාතය දසුනි. වෛරස් ෂුවර්ද? උණසන්නිපාතේ වෛරස්ද? බැක්ටීරියා very good බැක්ටීරියා. ක්ෂය රෝගය සතීම ක්ෂය රෝගය සතීම. සතීෂ් ක්ෂය රෝගය. බැක්ටීරියා සර් ක්ෂය රෝගය බැක්ටීරියා. දැන් මතකද ආය දෙන්නටම. කවුද ලියන්න කිව්වේ? ලියන්න කිව්වද ඔයාලට? ලියන්න කිව්වද මං? නෑ නේද? ලියන්න කිව්වොත් ලියන්න. මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අලුවම් කොළඹියා. අලුවම්. බැක්ටීරියා වැරදි. දිලීර very good දිලීර very good right ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ උත්තර ලියන්නේ නැහැ මේ උත්තර කතා කරනවා විතරයි ඊළඟ දවසේ උත්තර ටික ලියන්නේ දෙවෙනි ප්‍රශ්නය දවා ඇඳුම් වල වැඩමින් මිනිසාට ආර්ථිකමය හානි කරන ප්‍රධාන සුද්ධ දීවි කාණ්ඩය මේකට උත්තරය දෙන්න ඕනේ ආදි සතීෂ් ඔයත් උත්තරය දෙන්න ඕනේ මං කියවන පස්සේ ආදි උත්තරය දෙන්න කවුද ඇඳුම් වල සහ දැව භාණ්ඩ මත වැඩෙමින් ආර්ථිකමය හානි කරන සුද්ධ ජීවී කාණ්ඩය ඇහෙන්නේ ඇල්ගී වැරදි සතීෂ් මොකද උත්තරේ දිලීර කාණ්ඩේ දිලීර පෘථිවිය තුලින් සුද්ධ ජීවීන් තුරන් විය ගියොත් සිදුවිය හැකි දේ පිළිබඳ ඔබේ අදහස් දක්වන්න දැන් මේක දෙන්න ඕනේ මගේ අදහස් නෙමෙයිනේ ඔයාලගේ අදහස්නේ එසා ඔයාලා මේකන අදහස් ටිකක් හිතාගෙන ඉන්න ඕනේ ඊළඟ දවසේ පේපර් එක ලියන්න. මම උත්තර ටික කියලා දෙනවා. හරි? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය ඒ කොටස මෙම ජීවියා හඳුනා ගන්න. සපත්තු අඩියක් හැඩේ තියෙන මේ ජීවියා කවුද? අද ඇන්දා. මම උදව් කරන්නම්. ඇමීබා, පැරමීසියම්, බැක්ටීරියා, එවුග්ලිනා. කවුද මේ? එවුග්ලිනා පැරමීසියම් සර් එවුග්ලිනා එවුග්ලිනාට කශිකාවක් තිබ්බා. පැරමීසියම් සපත්තු අඩිය වගේ හිටියේ පැරමීසියම්. මෙයාගේ නැට්ටක් නෑනේ පුතා මෙතනින්. නැට්ටක් තිබ්බනම් මේ ඉන්නේ එවුග්ලිනා වෙන්න පුළුවන්. මේ ඉන්නේ පුතේ පැරමීසියම්. නැට්ටක් තියනවද? නැට්ටක් නෑනේ. right. ඊළඟට මෙම ජීවී කාණ්ඩයට අයත් සුද්ධ ජීවීන් මගින් වැළඳෙන රෝග දෙකක්.
මේකට අයත් කාණ්ඩය කියන්නේ ප්‍රොටෝසෝවා. එහෙමනේ. ප්‍රොටෝසෝවාවන්ගෙන් මැලෙන රෝග දෙකක් ලියන්න පුළුවන්. නිද්‍රා වුණ ලීෂ්මානියාව, උණ සන්නිපාත නිද්‍රා වුණ ලීෂ්මානියාව, මැලේරියාව. පුළුවන් නේ ලියන්න? පුළුවන් නේ ප්‍රොටෝසෝවා රෝග දෙකක් ලියවනම් ඇති. ඊළඟට මෙම ජීවී කාණ්ඩයට අයත් සුදු ජීවීන් වාහකෙන් හරහා මිනිසාට වැළඳෙන රෝගී තත්ත්ව දෙකක් සහ අදාළ වාහකයන් ලියන්න. ඒක ලියන්න යන්න එපා. රෝගී තත්ත්ව දෙකක් ලියන්න පුළුවන්. වාහකයන් ලියන්න එපා. මම වාහකයන් සම්බන්ධව කරද්දී ඒ ටික කියන්න. රයිට්. ඊට පස්සේ B කොටසේ 1 මේකට උත්තරේ කියන්න ඕනේ මට සතීම. සතීම පුතා කියන උත්තරේ. තව විනාඩි කිහිපයක් තියෙන. මයික් එක අන්මියුට් කරලා කියන්න මට ඇහෙන්නේ නැහැ. B කොටසේ 1 මිනිසාට සහ ශාකවලට රෝග ඇති කරන සුදු ජීවි ඇති කිරීමට දායක නොවන සුදු ජීවි කාණ්ඩයක් ඔය තුන් දෙනාක් කියන්න ඕනේ. නෑ කිව්වට පස්සේ. දන්නේ නැහැ. මොකක්ද හුවේ? මේ ප්‍රශ්නෙට රවුම් කරලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ අහන්නේ. වෛරස් වැරදි වෛරස් රෝගා දන්නේ නැද්ද? මානව ප්‍රශ්නේ දායක නොවන සුදු ජීවි කාණ්ඩය අහන්නේ. කාණ්ඩයයි අපිට ලෙඩා ගන්න නැත්තේ කවුද? ඇල්ගී කොළු පෙටිය නියමයි. ඇල්ගී ලෙඩ හදන්නේ නැත. right කොහොම යන්න අවසාන ටිකට ප්‍රශ්න අංක 4. සුදු ජීවීන් කීප දෙනෙක් ඉන්නවා ස්ක්‍රීන් එකේ ඇඩ් නම් මෙයාලගේ පළවෙනි එක අඳුර ගන්න බෑ. නිකන් අමුතු හැඩයක් තියෙන කියලා කවුද මේ? ඔයාලා කියන්න ඕනේ හිතින් හරි කියන්න ඕනේ. ඇමීබා දෙවනියා උගන්නලා නැහැ නේද? ක්ලැමිඩෝමොනාස් පුතේ ඔය කෙදි දෙකක් තියෙන ක්ලැමිඩෝමොනාස්ට. යා ඇල්ගී වර්ගයක්. ඊට පස්සේ C තවත් වැඩියක් වගේ ඉන්නේ යා පැරමේසියම්. D කියන එක්කෙනා 8 වසරේදීත් උගන්නනවා. A ඉන්නේ ඊස්ට්. E කියන්නේ කවුරු වෙනවද? වෛරස්. right. අදට ඒ ටික ප්‍රමාණවත්. ඊළඟට මම නිකම් ප්‍රශ්නයක් අහනවා කලින් කියලා දුන්නේ වගේ. ඒ තමයි මොකද්ද ජෛව ශීරණය කියන්නේ?